ආයේ මේ ලොන්තෝ ගේන්න බා ටිකට් ගහන්න එච්චරයි කියන්න තියෙන්නේ. අපිට ඉතර දුක අපි වැඩ අඩෝ ලැජ්ජයි යකෝ ලැජ්ජයි දසුනෝ තොපිට එක මැච් එකක්වත් ගහන්න බැරිද ප්‍රේක්ෂකීන් එංගලන්ත අවසාන T20 තරගයෙන් පසු දසුන්ගේ මූණටම කිව්ව කතාව මෙන්න මෙවර ලෝක කුසලානිය දිනන්නේ ශ්‍රී ලංකාවම තමයි නොසිතූ කෙනෙක්ගෙන් අනාවැකියක් තොපිනම් ලොන්තයෝම තමයි ආයේ මැච් බලන්නේ නැහැ ප්‍රේක්ෂකීන් කලකිරෙයි දසුන්ට මොකුත් බෑ මුව නායකය කරේ ශම්මි මුලින් ශම්මිව ඉවත් කරමු. ප්‍රේක්ෂකීන් ලෝක කුසලානයත් වර්ජනය කරාවිද. සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවති තුන්වෙනි T20 තරගයේ හෝ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරාවී යන්න බොහෝ දෙනා සිතූ අතර නමුත් අවාසනාවකට ලකුණු 29ක් වැනි පහසු ඉලක්කයක්ද ලබා ගැනීමට නොහැකිව එම තරගයේද පරාජයට පත් වූවා. ඒ අනුව තරගයේ පරදින බව දැනගත් ප්‍රේක්ෂකීන් නොසන්සුන්ව හැසිරුණු අතර ක්‍රීඩකීන් හැට බැනවැදුණු ආකාරයද දක්නට ලැබුණා. ක්‍රිකට් ක්‍රීඩාවට පට්ටම ආදරය කරන කොල්ලෝ කොච්චර තරඟ පැරදුනත් බලන්න යන්නේ එකක් හෝ දිනාවී යන්න ආසාවෙන් වන අතර එලෙස පහසු තරඟයක් පවා පරාජය වීම ඇත්තටම ප්‍රේක්ෂකීන්ට දරාගත නොහැක. ඉතින් තරඟයේ අවසාන වීමෙන් පසු දසුන් ශානක පිට්ටනියේ සිටින අවස්ථාවේදී ප්‍රේක්ෂකයන් විසින් දසුන් ශානකගේ මූණටම බැනවදින වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වන අතර එහිදී එම ප්‍රේක්ෂකයන් දසුන්හට බනින්නේ පට්ටම දුකකින් බව එම වීඩියෝ බලන ඕන කෙනෙකුට වැටහෙනවා. ඉතින් ස්පින් බෝල් වලට ඇඹරෙන පොඩි ලකුණු ප්‍රමාණයක් තිබුණු අවස්ථාවකදී උවත් වගකීම් විරහිත පහරක් එල්ල කරමින් දසුන් ස්ටම්ප් වූ අතර දසුන්ගේ නායකත්වයේ කෙරෙහි දසුන්ට නායකත්වය ලබා දෙන්නේයි සමාජ මාධ්‍ය පුරා හඬ නැගූ පුද්ගලයන් පවා වර්තමානයේ වන විට කනස්සල්ලට පත් වී තිබෙනවා. ඒ අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ආందోලනාත්මක ප්‍රකාශයක් සිදු කිරීමට ඉන්දියාවේ අනාවැකිකරුවේ සමත් වී තිබෙනවා. ශ්‍රී ලංකාව අතිදක්ෂ රටක්. ක්‍රීඩකීන්ගේ දක්ෂතා පිළිබඳ විවාදයක් නැහැ. ඔවුන් ටීම් එකක් විදිහට වැඩ කරන්න දන්නේ නැහැ. හැම ලීගයකම දසුන් පැතුම් කුසල් වැනි ඇතුළු සියලුම ක්‍රීඩකීන් වැඩ පෙන්නුවට ඔවුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන විට ලකුණු ගන්නේ නැත්තේ ඔවුන්ගේ ටීම් වර්ක් එකේ ඇති දුර්වලකම නිසායි. නමුත් T20 ලෝක කුසලානයේදී ඔවුන්ව නවත්තන්න කාටවත් බැරි වේවි. ඔවුන් එකමුතු වේවි යනුවෙන් ඔහු පවසා තිබුණු බවයි සමාජ මාධ්‍යයේ වාර්තා වූයේ. ඉතින් ඇත්තටම අපේ කොල්ලෝ දක්ෂයි. ඔවුන් ලෝක කුසලානයේ දිනා විදවලටත් හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.